විනය කියලා කියන්නේ ඔයාට අද කරන්න තියෙන දෙයක් කොහොම හරි කරන එක. සමහර විට ඔයාට හිතන්න පුළුවන් අද කරන්න බෑ, අද කම්මැලි, හෙට කරන්නම්. ඒක නෙවෙයි විනය කියන්නේ. විනය කියන්නේ කොහොම හරි ඔයාට මොනවා තිබ්බත් ඔයාට අද කරන්න තියෙනවා නම් දෙයක් ඒ කරන එක තමයි විහාරි විනය කියන්නේ. Guys, ඉතින් මේක තමයි මං යන ජිම් එක. ෆයිනලි AC. මම දැන් මේ ජිම් එකට අවුරුදු 3ක් තිස්සේ යනවා. අවුරුදු 3ක් තිස්සේ මම මේ ළඟදී ඇතරම් වෙන ජිම් එකකටත් ගියා. ඒ වුණාට මේ වගේ ජිම් එකක් නෑ. ඒ ඔයගොල්ලන් තලාතගොඩ ඉන්නවා නම් අවට මේක තමයි පට්ට ජිම් එක. ඔයගොල්ලන් ඇවිල්ලා බලන්න. සාමාන්‍යයෙන් ගානත් අඩුයි membership එකේ. මේ ගොඩක් equipments තියෙනවා. ළඟදී වටිනාම දේ AC කරලා තියෙන්නේ. සමහර ඒගොල්ලන් නම් ආස නැහැ AC කරාට. මොකද ඒගොල්ලන් කියනවා හරියට දාඩිය දාන්න නෑද? ඒ වුණාට මම නම් ආසයි AC එක දාලා හොඳ workout එකක් කරන්නත් පුළුවන්. ඉතින් guys මේ ඔයගොල්ලන් දන්නවා මම මේ මාසේ කරේ compound strength training එකක්. දැන් මාසේ අන්තිම ටික යන්නේ. මම හිතන්නේ සවුදෙන් පස්සේ මම ආයෙමත් වෙන routine එකට focus කරනවා. මම හිතන්නේ හොඳ improvement එකක් තියෙනවා වගේ කියලා හිතනවා. මේ weight එකේ improvement එක නැති වුණත් මම හිතන්නේ body mass එකේ පොඩි හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා වගේ කියලා මට හිතෙනවා. මෙෂර් කරලා බලන්න ඕනේ කොහොමද කියලා. බලමු. ඉතින් මම හිතන්නේ පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. අනිත් එක මගේ ස්ට්‍රෙන්ත් එක ගොඩක් බිල්ඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මම දැන් කරන weight එක ඔක්කොම. So yeah. ඉතින් guys ඇවිල්ලා front squat එක හොඳයි. වගේ core එකටයි quads වලටයි හොඳට වදිනවා. අනිත් එක mentally මාර හොඳ compound movement එකක්, හොඳ exercise එකක්. back squat එක වගේම තමයි front squat එක. back squat එකේ පොඩ්ඩක් ඔයාලට balance කරන්න ලේසියි. අපේ front squat එකේ balance කරන්න ටිකක් අමාරුයි. ඉතින් පොඩ්ඩක් beginner level එකට වඩා පොඩ්ඩක් advance set එකක් ඒක. ඔයගොල්ලන්ට පේනත් ඇති මගේ මම දන්නේ strength එක ගොඩක් build වෙලා තියෙන්නේ. මම ඉස්සර බාහිරකින් කරන්නේ ඉතින් දැන් 20 kilos දාලා කරනවා front squat එක. ඉතින් හොඳ exercise එකක් ඔයගොල්ලන්ගේ compound strength වලට පුළුවන් නම් ඔයගොල්ලන් set කරගන්න ඔයගොල්ලන්ගේ routine එක.
බෙන්ච් ප්‍රෙස් එක දැන් තමයි ඉවර කරේ. මම දන්නේ රොනි කෝල්මන්ද කොහෙද කියනවා මේ බෙන්ච් ප්‍රෙස් ගහන්න නැත්නම් ජිම් එකට ඇවිල්ලා වැඩක් නැහැ කියලා. ඉතින් මේක ඇවිල්ලා මගේ ෆේවරිට් එක්සර්සයිස් එකක්. ඔයගොල්ලෝ දන්නවා මේක chest එකට back එකට shoulders chest එකට විතර නේ back එකයි shoulders දෙකම වදින එක්සර්සයිස් එකක්. ඉතින් මේ ගොඩක් ගහන එක නේ වැදගත් වෙන්නේ. එකක් හරියට ගහන එක. මම හිතන්නේ මම හරියට ඒක කරා. හරියට ගැහුවා bench press එක. මේ අපි යන් next exercise එකට. ඔයගොල්ලන් මේ හරියට දැක්කද නේ එක්සර්සයිස් එක කරනකොට හොඳට පේනවා මගේ මේ left shoulder එක උඩට මේ යන්නේ නැහැ තාම මේ recover වෙලා නැහැ හරියට 95% විතර recover වෙලා තියෙන්නේ. හැබැයි weight එක ගන්න පුළුවන් නිසා මම ඒක කරනවා. මේ ටික ටික recover වෙනවා කියලා තේරෙනවා. මේ good sign එකක්. හැබැයි මේක තාම 95% විතර තමයි යන්නේ ඉතින්. හැබැයි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙන නිසා සතුටටපත් වෙනවා ඒක ගැන. guys, ඉතින් අද workout එක ඉවරයි. මම ඇත්තටම හිතුන්නේ කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ rush එකක ඉන්නේ. දැන් ඉක්මනට ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් යන්න ඕනේ. කට්ටිය බලාගෙන ඉන්නවා මම ගෙදර එනකම්. මේ කොහමරි ඔක්කොම කරගන්න පුළුවන් වුණා. ඔක්කොම exercises ටික හොඳට කරා. අනිත් එක දැනෙන්න කරා. ඉතින් අද දවස ගැන සතුටු වෙනවා.